ආයිබුවන් ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ගම්මාන ආශ්‍රිතව අලි ගැවසීම නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇත. පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා ආහාර සහ ජලය සොයා යන වන අලින් ගම් වැදීම නිරන්තරයෙන් සිදුවේ. මෙහි වරද මිනිසුන්ගේද අලින්ගේද සොයා බැලිය යුතුයි. හරි මොකද්ද කියන්නේ කියපන්කෝ. මගුලක් කියන්නේ. නෑ මම මේ කිව්වේ ආන්දරම අලි බහැලා යායට ඒක. මේ තේවල සල්ලි දීලා ඵලයන්. යඩේ අලි ආයටම බහැලා බං. අයියෝ ආන් ඉවරයි ඔක්කොම බං. අයියෝ. මොකද ගන්න කට්ටිය කොහොම බහපල්ලා. කට්ටිය මෙහෙම මොකද මොනව කරන්නේ ධර්මයේ කුඹර වල හරි ඉන්නකෝ මේ උත්තරද්ද කියන්නකෝ මොකටද හෙන්දුව මේකට අලිය බය හෙන්දුව අලිය බය දැකලා නැහැ මාරයි නේ ජිනේ හෙන්දුවට බය බං පෙරහැරේ යන අලි පුරුදු කරපු අලි මේ මං වල්ලලි බහැලා ඉන්න අර පේන්නේ නැද්ද ඇයි වල්ලලි බය නැහැ බය නැහැ අහුනොත් එහෙම ඔකරංග බයි කොයි හරි අලි වෙඩිකෝ ආලි වෙටි තියෙනවා කොයි තියෙන්නේ ගෙදර තියලා හරිනවද මං අරන් දැන් ඇති කෑවැති මයි පුතා යන්න දැන් කෝ යන්න මයි පුතා යන්න කෝ වගාවට හානි කරන්න යන්න දැන් අප්පච්චි යන්න අප්පච්චි ඕ දැක්කද අපි කියන්නේ කලියට තේරෙන විදිය අලියට තේරෙනව නෙමෙයි කොම්බලගේ අප්පච්චි පිටිපස්සේ අප්පච්චි වා මොකද මේ අලිය ඇත්තේ යන්න ගෙදර පිස්සුනේ කරන්නේ අප්පා හේ දිනාවද ගනි ගිනි පෙට්ටිය ගනි මොනවද ගිනි පෙට්ටිය කියන්නේ කිව්වේ නෑනේ ඉතින් ගිනි පෙට්ටිය නැතුව කොහොමද මේක පත්තු කරන්නේ ලංකන් ජිනේ ගොන් වැඩ කරන්න එපා මේ දෙක තියලා ගිනි පෙට්ටියක් කරා වරින් ටක් ගාලා ගිහලා අර පේන්නේ නැද්ද බං අනේ වදේනේ අප්පෝ අලියගෙන්වත් නෑනේ මෙච්චර වදයක් ඵලයක් තනියා නෙමෙයි අපෝ තුම්පත් යන තනියා තුම්පත් යන බං තනියෙන් ඉන්න කරගෙන තනියා හරි එතන තනියෙන් හන්දෙල මේම් බා පැකට් අනේ ගිනි පෙට්ටිය ගිහලා ගනින් අලි වෙඩිලා සාලා දාමු අලි වෙටි ගෙදර ඔය දැන් කිව්ව අලි වෙටි තියලා ගිනි පෙට්ටිය අරන් ඉන්න කියලා ඔයා මොනවද අනේ අලි වෙට්ටිය ගෙදර තියලා ගිනි පෙට්ටිය අරන් මම දැන්නේ ඔය අලි වෙට්ටිය ගෙදර දැන් නැහැ නේ මෙතන නෑ මොකුත් නැහැ නෑ ටික තියලා ගිනි පෙට්ටිය ගලවන්නේ ඔය බා ඉන්නපා මොකද ඔය පැත්තේ අලි ගියාද මේ කරදරස් අපිට මොකුත් හොයාගන්න බැරුණා අපි ඉඳලා වැඩක් නැහැ සෝමි අයියේ අපි ඉඳලා වැඩක් නැහැ අමුඩ පුළුවන් ද කියන්නකෝ අයියා අලි එලවන්න හැමතැනම බඩු හෙව්ව කොහෙන් බඩුලා අපි දැන් මේ කුඹුර පැත්ත බලන්න යන්නේ මෙලාට අලි පාගලා සේරේ විනාශ කරලත් දන්නේ ඔය කොහෙද යන්නේ උඹලගේ කුඹුර තියෙන්නේ මේ පැත්තේනේ අපේ කුඹුර නම් කොයි වෙලේ බලා ගන්න බැයිද අයියා අපි මේ යන්නේ කරුණේ කුඹුර බලන්න බොහෝ දුරට බඩු ඔක්කොම හංගන්නේ උගේ කුඹුරනේ ඒ වයි බැරළුයි දඟරුයි ඔක්කොම අලි පාගලා දන්නේ අයියේ අනේ දවස් ගානක් තිස්සේ වේලනවා අද නම් බඩු හම්බුනොත් බැරලේ කටේ තියන් ගන්නනේ අම්මා